ඔයා දන්නවද මොකද්ද මේ 54න් ගහනවා කියලා කියන්නේ? හෙරොයින්, කොකේන්, මෝෆීන්, මෙතැම්ෆෙටමීන්, ඒ කියන්නේ අයිස්, ඔන්න ඔය කියන ඩ්‍රග්ස් වලින් එකක් හරි කීපයක් හරි ඔයාගේ ළඟ තියාගෙන අහු වුණොත්, එහෙම නැත්නම් ඔයා ජාවාරම් කරනවා කියලා අහු වුණොත්, අන්න ඒ චෝදනාව මත ඔයාව ඇරෙස්ට් කරාට පස්සේ විෂ වර්ග අභිංහ අන්තරාදායක පනත, ඒ කියන්නේ Poison Opium Dangerous Act කියන පනතේ section 54, ඒ කියන්නේ section 54 යටතේ උසාවියට ෆැක්ට්ස් රිපෝට් කරන එක තමයි මේ 54න් ගහනවා කියලා කියන්නේ. Section 54 වලින් ෆැක්ට්ස් රිපෝට් කරාට පස්සේ ඒ ඩ්‍රග් එකේ quantity එක, ඒ කියන්නේ ඒ මත්ද්‍රව්‍ය අඩංගු ප්‍රමාණය මත තමයි මොන අධිකරණයෙන්ද අප ගන්න පුළුවන් කියලා තීරණය වෙන්නේ. ඔයාගේ ඒ ඩ්‍රග් එකේ ප්‍රමාණය quantity එක ග්‍රෑම් 10ට වඩා වැඩි නම් ඔයාට court of appeal, ඒ කියන්නේ අභියාචන අධිකරණයට අපීල් එකක් දාලා තමයි අප ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයාගේ quantity එක ග්‍රෑම් 10ට වඩා අඩුයි නම් ඔයාට හයි කෝට් එකෙන් අප ගන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී ඔයාගේ ගවර්න්මන්ට් ඇනලිස්ට් රිපෝට් එක, ඒ කියන්නේ රස පරීක්ෂණ වාර්තාව ලොකුවට බලපාන්නේ නැහැ. හැබැයි ග්‍රෑම් 10කට වඩා වැඩි වෙනවා නම් අන්න ඒ වගේ වෙලාවකදී ඔයාට අභියාචන අධිකරණයෙන්, ඒ කියන්නේ court of appeal එකෙන් තමයි ඔයාට අප ගන්න වෙන්නේ. මේකට ඔයාගේ ගවර්න්මන්ට් ඇනලිස්ට් රිපෝට් එක, ඒ කියන්නේ රස පරීක්ෂක වාර්තාව එනකන් ඔයාට අප ගන්න නම් හම්බෙන්නේ නැහැ. මේ වගේ තවත් දේවල් දැනගන්න අදම law tips with Vidushan follow කරන්න.